එනිසා මේ උඩ තියෙන නීත්‍යානුකූල රාජ්‍ය ඒ සමාන බරින් නොවුනත් ඒ ප්‍රමාණයෙන් නොවුනත් ඊට සරිලන යටිපිම්ගත අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේක ඇත්ත. මොකද තියෙන්න පුළුවන්. අපිට ක්‍රියාමාර්ග දෙකක් යන්න පුළුවන්. ඒ යටිපිම්ගත අපරාධ රාජ්‍යයත් එක්ක අනුගත වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. එහෙමනේ කරේ කවුරුත් මේකට අත ගන්න ආවේ නේ. මේ හැමදේම මොකද කරේ? මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක අනුගත වෙලා තමයි වැඩේ කරගෙන ගියා. මතක තියාගන්න. ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. අනුර ජනාධිපතිතුමා මේ වෙනකොටත් රටේ සංවර්ධනය රට වෙන පැත්තකට වෙනම මානයකට යොමු කරලා හමානයි. ඉතින් රටේ දියුණුව මේ හැම දේම මාධ්‍යවලින් නොපෙන්නුවත් යම් තරම් දුරට වර්ධනයක් පෙන්නුම් කරන්න තියෙනවා. ඉතින් රටේ වැළලී ගිය දේශීය දේවල් නැවතත් පණ එමින් පවතිනවා. ඒ අතරතුර විදේශ සම්බන්ධතා ඒ කියන්නේ විදේශ රටවල් එක්ක තියෙන නායකයන් එක්ක තියෙන සම්බන්ධතාවද තව වැඩි කරගන්න ලකුණු අපිට පෙන්නුම් කරනවා. ඉතින් මේ හැම කටයුත්තක්ම සාර්ථක වෙලා රට ගොඩ ගන්න අපේ ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා වීඩියෝකට ලයික් එකක් දාලා ඉන්නකෝ. හරි. ඉතින් ලංකාව බලන්න ලංකාවට සංචාරය කරපු ඉන්දීය අගමැති මෝදිතුමාට අපේ ජනාධිපතිතුමා විසින් පදක්කමක් පිරිනමනවා. ඉතින් මේ මිත්‍රත්ව පදනම ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ තියෙන මිත්‍රත්වය පිළිබඳ තවත් ශක්තිමත් වෙන්න තමයි මේ පදක්කම පළඳවන්නේ. ඉතින් ඔයාලා මේක මාධ්‍යවල නොදකින්න ඇති. ඉතින් ඔයාලගේ අදහසක් මේ ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න.